Python for Beginner video series එකේ 7 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ data structure කියන්නේ මොනවද? data structure වර්ග මොනවද? ඒ වගේම අපි links ගැන සේරම වගේ කතා කරමු. අපි ඉස්සෙල්ලාම මොකද්ද data structure කියන්නේ? data structure කියන්නේ data අර efficiently data organize කරලා තියාගන්න විදිය. කියන්නේ හිතන්න අපි පොත් රාක්කයක් තියෙනවා. හරිද? පොත් රාක්කයේ අපි පොත් efficient කියන්නේ ගානට අවශ්‍ය විදියට ඒක ස්ට්‍රක් කියන්නේ ස්ටෝර් කරගන්නවා. ඒ වගේ තමයි data structure කියන්නේ. structure කියන්නේ way to organize data efficiently. කියන්නේ efficiently data ස්ටෝර් කර organize කරගන්න. කියන්නේ data ටික organize කරන්න data efficiently. හරිද? ඒකේ way එකක් විදිහක්. data structures වර්ග තියෙනවා list, tuple, set, dictionary. අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරනවා list ගැන කතා කරනවා, tuple ගැන කතා කරනවා, set ගැන, dictionary ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ list ගැන. අපි why list use කරන්නේ? list එකක් කොහොමද create කරගන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලාම බලමු අපි list එකක් කොහොමද create කරගන්නේ. හරිද? list එකක් create කරනවා colors කියලා list එකක් create කරනවා. list එකක හොඳට මතක තියාගන්න list වල මේ කොටු වරහන් ඇතුළේ තමයි list එක දාන්නේ. list එකේ දැන් මම දානවා color එකක් red. normally list එකක් use කරන්න හිතන්න දැන් මොකක් හරි studentsලා 10 දෙනෙක්ගේ marks අපිට store කරගන්න ඕනේ. අපිට variable එක store කරනවා නම් හිතන්න අපි ඒකම example එකක් ගමුකෝ. ස්ටුඩන්ට්ස්ලා 10කගේ මාක් අපිට මේ මාක්ස් ස්ටෝර් කරගන්න ඕන. මම එන variable එකක් use කරලා data store කරනවා නම් st1 student 1 ගේ මාක් එක 10යි. st student දෙවෙනි එක්කෙනාගේ මාක් එක 90යි. st student තුන්වෙනි එක්කෙනාගේ මාක් එක 78යි. ඒ වගේ 10 දෙනෙක්ගේ අපි ස්ටෝර් කරන්න variable 10ක් විතර use කරන්න බෑ. ඒ වගේ වෙලාවට වඩා ඊට වඩා ලේසියෙන් අපිට ඒක එක variable එකකගේ data structure එක අපිට store කරගන්න පුළුවන්. ඒ වගේ structure එකක් තමයි list කියන්නේ. මම හිතන්නේ දැන් මෙතන දානවා students mark කියලා list එකක් හදාගන්න. marks ඊට පස්සේ මෙතන list එක open කරන්නේ කොටු වරහන්. දැන් මම මේක ඇතුළට ලකුණු දෙනවා. පළවෙනි ස්ටුඩන්ට්ගේ 20යි, ඊළඟ ස්ටුඩන්ට්ගේ 40යි, ඊළඟ ස්ටුඩන්ට්ගේ 90යි, ඊළඟ ස්ටුඩන්ට්ගේ 33යි. ඒ වගේ ස්ටුඩන්ට්ස්ලා 10 දෙනෙක්ගේ දෙනවා. එතකොට එකම මෙන්න මේ variable එකේම තමයි හැදලා තියෙන්නේ. මේ ස්ටුඩන්ට් මාර්ක්ස් කියන list එකේ ඒ list එකේ තමයි මේ list එකම store කරන්න. කියන්නේ මොකක් හරි ගොඩක් list එකක් මොකක් හරි අර නිකන් ගොඩක් වගේ කියන්නේ data ගොඩක් එක තැනක store කරගන්න use කරන list, dictionary ඒ වගේ use කරනවා. normally අපි list use කරන්නේ මේ වගේ ස්ටුඩන්ට්ස්ලා 10 දෙනෙක්ගේ මාක් එකක්. ඒ වගේම හිතන්න තව colors 10ක් store කරගන්න ඕන. එක ඒ වගේ ඒවා list use කරන්න. මෙතන දැන් list. මේ list වල තියෙනවා indexing කියලා. ඒ කියන්නේ මේ හැම item එකකට මේ list එක ඇතුලේ තියෙන හැම item එකකටම index එකක් තියෙනවා. මේකටත් index එකක් තියෙනවා, මේකටත් index එකක් තියෙනවා, index එකක් තියෙනවා, මේකටත් index. අපි බැලුවොත් මේ 20 කියන්නේ පළවෙනි index එකට අපි දාන්නේ බිංදුව. බිංදුව මෙතන බිංදුව 1 2 3 4 5 6 7 බිංදුව 1 2 ඒ වගේ තියෙනවා. දැන් හිතන්න දැන් මට මේකේ තුන්වෙනි මෙන්න මේ ස්ටුඩන්ට්ගේ මාක් එක මට අවුට්පුට් කරගන්න ඕනේ. මේ 90 කියන මේ තුන්වෙනි ස්ටුඩන්ට්ගේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ 90 කියන මාක් එක මට අවුට්පුට් කරගන්න ෂෝ කරගන්න ඕනේ. ෂෝ කරන්න ඉස්සෙල්ලා මොකද අපි යූස් කරන ෆන්ක්ෂන් එක? built in function එක Python වල print කියන ෆන්ක්ෂන් එක මොකද අවුට්පුට් කරනවා. අවුට්පුට් කරනවා students marks කියන list එකේ කීවෙනි ඉන්ඩෙක්ස් එකද දැන් මෙතන 90 කියන එක අපිට අවුට්පුට් කරන්න. එතකොට මේ පළවෙනි මෙන්න මේක බිංදුව 1 2 දෙවෙනි ඉන්ඩෙක්ස් එක මෙතනට 2 දාන්න. ඊට පස්සේ මේක ක්ලෝස් කරලා රන් කරලා බලුවොත් අන්න දැක්කද 90 අවුට්පුට් වෙලා. දැන් හිතන්න මට දැන්
අවුට්පුට් කරන්න ඕනේ මේ 45. 45 කියන එක අවුට්පුට් කරන්න ඕනේ. දැන් මම මෙතන කීයද දාන්නේ? 0 1 2 3 4 5 6 7. මෙතෙන්ට දාන්න මම 7. මොකද 7 වෙනි එකනේ මට අවුට්පුට් කරගන්න ඕනේ. මම හින්දා මෙතන 7 කියන එක දානවා. ඊට පස්සේ මේක රන් කරලා බලුවා 45 රන් වෙලා තියෙනවා. හරිද? දැන් මේ පැත්තෙන් යනවා නම් 0 1 2 3 4 5 6 7. මේ හැම එලිමන්ට් එකකටම මේ අයිටම් එකකටම තියෙනවා වැලියු එකකටම තියෙනවා මේ ඉන්ඩෙක්ස් එක. ඉන්ඩෙක්ස් එක මෙහෙන් පටන් ගන්න 0 1 2 3 4 5 6 7. අපි මෙතනට ඍණ 1 දාලා බලමු. ඍණ 1 දැම්මොත් මොකක්ද අවුට්පුට් වෙන්නේ කියලා බලමු. 45. ඒ කියන්නේ මෙතන මේ පැත්තේ ඉඳන් අපිට ගණන් කරොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. 56 ඍණ 4 කියලා බලමු. 50 ඍණ 4 කියලා අරගෙන බලමු 56 අවුට්පුට් කරගන්න පුළුවන්ද කියලා. 56. තව විදියක් පුළුවන්. මෙහි මුල ඉඳන් ගණන් කරනවා නම් බිංදුව ඉන්ඩෙක්ස් එක 1 2 3 4. නෝමල් 4 දාලා බලමු. රන් කරලා බලමු. 56. ඒත් 56. මෙහි ඉඳන් ඉන්ඩෙක්ස් එක යන්නේ බිංදුව 1 2 3 4 5 6 7. අනිත් පැත්තේ ඉඳන් ඍණ 1 කියන්නේ ලිස්ට් එකේ අන්තිමේ ඉඳන් අපිට ගන්න පුළුවන් ලිස්ට් එක අපිට හිතන්න මේ ලිස්ට් එකේ අපිට අන්තිම එලිමන්ට් එකේ අන්තිම වැලියු එක අපිට අවුට්පුට් කරගන්න ඕන. එහෙනම් මම මෙතෙන්ට ඍණ 1 කියලා දානවා. එතකොට අර අන්තිමට තියෙන එක තමයි අවුට්පුට් කරන්නේ. එතන ඍණ 1 කියලා දාලා මෙතන අවුට්පුට් කරොත් මෙතන එන්නේ 45. මොකද මේ අන්තිමට තියෙන එක තමයි ඍණ 1 කියන ඉන්ඩෙක්ස් එක. හරිද? අපි බලමු මේ ලිස්ට් එකට අලුතෙන් වැලියු එකක් ඇඩ් කරගන්න. يعني ස්ටුඩන්ට් දැන් අලුතෙන් මට තව ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක් එකක් ඇඩ් කරගන්න ඕනේ මේ ලිස්ට් එකට. මම මොකද්ද කරන්නේ? ස්ටුඩන්ට් මාක් කියන මොකද්ද ගන්න ඕනේ? ලිස්ට් එකේ නේම් එක. අපි ලිස්ට් එක හදාගත්ත නේම් ලිස්ට් එකේ නේම් එක ගන්නවා ඩොට් append. append කියන කීවර්ඩ් එක. ඒක යූස් කරන්නේ මොකක් හරි වැලියු එකක් ලිස්ට් එකක් ඇතුළට ඉන්සර්ට් කරන්න. ඒ කියන්නේ ඇඩ් කරගන්න. append දැන් මට මොකක්ද append කරගන්න ඕනේ? වැලියු එකනේ මම මොකක්ද දැන් append කරගන්න මම හිතන්නේ ස්ටුඩන්ට් මගේ 75 මට append කරගන්න. අතුලත් කරගන්න. ඊට පස්සේ print කරලා බලමු ලිස්ට් එක. print students දැක්කද 75ක් මෙතන ස්ටෝර් වෙලා තියෙනවා. මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් මාක් කියලා ලිස්ට් එකක් හදාගත්තා. ඒ ලිස්ට් එක අපි මෙන්න මේ 45 වෙනකන් හදාගත්තා. ඊට පස්සේ අපිට දැන් මේ වැලියු දැන් මේ ලිස්ට් එකට අපිට අලුතෙන් වැලියු එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න අලුතෙන් මාක් එකක් ඇඩ් කරගන්න ඕනේ. හරිද? අලුතෙන් මාක් එකක් ඇඩ් කරන්න මෙන්න මේ ඒ ලිස්ට් එකේ නේම් එක ඩොට් append කියන කීවර්ඩ්. මේ append කියන කීවර්ඩ් එකෙන් තමයි ඉන්සර්ට් කරන්න. يعني data add කරන්න. හරිද? add කරනවා ඊට පස්සේ මෙතන අපිට add කරන්න ඕන data එක දෙනවා 75. ඒක add කරලා ඊට පස්සේ මම output කරනවා list එක. ඒතකොට list එක output කරාම අන්තිමට තියෙන්නේ 75. හැබැයි මෙතන අපි list එක හදලා තියෙන්නේ 45. ඊට පස්සේ මෙතනට අපි append කියන keyword එක use කරලා 75 add කරලා දෙනවා. ඊට පස්සේ මෙතන print කියන output කරනවා student mark. කියන්නේ මේ mark එක මේ list කියන student marks කියන list එක output කරනවා මෙතනින්. එතන output කරාම 75ක් වෙනවා. මොකද 75 මෙතනදී අපි append එක කියන්නේ ඇඩ් කරා. හරිද? දැන් දැන් හිතන්න මට මේක මම මේක මකනවා. මකලා අපි මට ඕනේ දැන් මේ 90 කියන ස්ටුඩන්ට්ගේ මාක්ස් එක වැරදි කියලා හිතන්නකෝ. මාක්ස් එක දාලා දෙනවා වැරදි. මෙයාගේ මාක් එක 49යි. හැබැයි මේකට 90 දාලා තියෙන්නේ. දැන් මට ඒක ආයි චේන්ජ් කරන්න. මේ 90 කියන එක 49යි කියලා චේන්ජ් කරන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කරන්නේ? ස්ටුඩන්ට්ස් කියලා ගන්නවා. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් මාක්ස් කොටුව අරහන ඊට පස්සේ මෙතන ඉන්ඩෙක්ස් එක කියලා. 1 2 3. ලිස්ට් එකේ නේම් එක ඊට පස්සේ 3නේ. මෙතන සෝරි 0 1 2 0 1 2 90 තියෙන 2 2 සමානයි. දැන් අපිට දැන් මේක රීප්ලේස් කරන්න ඕනේ වැලියු එක මෙතෙන්ට දාන්න තියෙනවා. මට 49 නේ රීප්ලේස් කරන්න ඕනේ. මේ 90 වෙනුවට 45 රීප්ලේස් කරන්න.
හරි. දැන් මේක රන් කරලා බැලුවා. මේ මෙතන 90 කියන්නේ 0.12. මෙතන බලන්න 0.12 49 රීප්ලේස් වෙලා. ඒ කියන්නේ අර 90 තිබ්බ මාක් එක මට දැන් 49 කරගන්න ඕනේ. ඒකයි මම මෙතන මේ මෙන්න මේ විදිහට මේ ලිස්ට් එකේ නේම් එක ගත්තා. ඊට පස්සේ දැන් මට මොන ඉන්ඩෙක්ස් එක කියන්නේ මොන වැලියු එකද මට වෙනස් කරගන්න ඕනේ දැන්. 1 2 සෝරි 0.1 2 කියන ඉන්ඩෙක්ස් එකනේ මට වෙනස් කරන්න. ඒ මෙතන ඉන්ඩෙක්ස් එක වෙනස් කරගන්න ඕනේ. ඉන්ඩෙක්ස් එක දැම්ම කොටු වරහණක් ඇතුලේ. ඊට පස්සේ සමානයි. අදාළ වෙනස් කරගන්න ඕනේ වැලියු එක දැම්මා. මම 49 කියලා දැම්මා. ඊට පස්සේ මේක වෙනස් වෙනවා. හරි. දැන් හිතන්න මට වැලියු එක රිමූව් කරගන්න ඕනේ. මම රිමූව් කරන්න නම් මොකද්ද කරන්නේ? රිමූව් කියන කීවර්ඩ් එකෙන් මෙතඩ් එකෙන් මම රිමූව් කරගන්නවා. මට ඕන වැලියු එක මම රිමූව් කරගන්නවා. දැන් මට ඕනේ කියලා හිතන්න මේ 78 කියන වැලියු එක මට වැඩක් නැහැ. මට රිමූව් කරලා දාන්න ඕනේ මේ ලිස්ට් එකෙන්. ඒ ස්ටුඩන්ට් ඉස්කෝලෙන් අයින් වෙලා හරි පන්තියෙන් අයින් වෙලා හරි ගිහිල්ලා මේ ස්ටුඩන්ට්ගේ මාක් එක මට අයින් කරලා දාන්න ඕනේ වැඩක් නැහැ දැන්. එහෙනම් මම කරන්නේ රිමූව් කරනවා ලිස්ට් එකේ නේම් එක දැම්මා ඩොට් මේ රිමූව් කියන මෙතඩ් එකෙන් තමයි රිමූව් කරන්නේ ලිස්ට් එකකින් දෙයක්. අයින් කරන්න. දැන් 78 වැලියු එක සෙන් කරලා රන් කරා. දැන් මෙතන තියෙද කියලා බලන්න 78. මේ කලින් එකේ 78 තියෙනවා. මේකේ නෑ. මොකද මම මේක රිමූව් කරා මේ රිමූව් කරා 78 කියන වැලියු එක රිමූව් කරන්න කිව්වා. ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නා 78 කියන මේක රිමූව් කරලා දාන්න වැලියු එක. හරි. ඊළඟට අපි කතා කරන්නේ හිතන්න දැන් මට මේ එක එක්කෙනාගේ කොහොමද ෆෝ ලූප් එකකින් අපි මේ එක එක්කෙනාගේ මාක්ස් ටික අවුට්පුට් කරන්නේ ස්ටුඩන්ට් 1 මාක්ස් is මෙහෙම ස්ටුඩන්ට් 2 මාක්ස් එහෙම කියලා කොහොමද අපි අවුට්පුට් කරගන්නේ කියලා. ලූප් ගැන අපි කතා කරලා තියෙනවා වීඩියෝ සීරීස් එකේදී. ෆෝ ලූප් ගැන කතා කරා වයිල් ලූප් ගැන කතා කරා. මම මේක යූස් කරන්නේ ෆෝ ලූප්. මොකද ෆෝ ලූප් එක ලේසි මට. normally list වලදී යූස් කරන්නේ ෆෝ ලූප්. mark in students marks කියන ලිස්ට් එක. මේ students marks in students list එක. මේක අපි mark කියලා variable එකක් ගත්තා. in list එක. මේ අපි මේ මෙතන අදාළ list එකේ ටිකනේ දැන් අපිට output කරගන්න ඕනේ එක එක. ඒකට මම අදාළ list එක ගත්තා. student mark කියන list එකේ මට මේ mark ටික තමයි output කරගන්න. print කරමු. mark is mark. මෙතනදී වෙන්නේ මෙහෙමයි. හරිද? ඉස්සෙල්ලා මෙන්න මෙතන ස්ටුඩන්ට් මාක් කියන ලිස්ට් එක තියෙන ඒක බලනවා. ලිස්ට් එක ඇතුළට යනවා. ඊට පස්සේ ලිස්ට් එකේ තියෙන පළවෙනි එලිමන්ට් එක තියෙන පළවෙනි එලිමන්ට් එක කියන්නේ බිංදුව ඉන්ඩෙක්ස් එක. මේ තියෙන බිංදුව ඉන්ඩෙක්ස් එක. කියන්නේ 20නේ. 20 ස්ටෝර් වෙනවා ගිහින් මෙන්න මේ මාක් කියන ටෙම්පරරි වේරියබල් එක. ඒ කියන්නේ මේ ටෙම්පරරි වේරියබල් එක. මාක් කියන වේරියබල් එකේ මාක් කියන වේරියබල් එකේ ස්ටෝර් වෙනවා 20. ඊට පස්සේ print කියන ෆන්ක්ෂන් එක අවුට්පුට් කරනවා mark is මාක් කියන මාක් කියන ටෙම්පරරි වේරියබල් එක ඉස්ට් වෙලා තිබ්බේ මොකද්ද 20. එහෙනම් mark is 20. දැන් හරි ඊළඟට ආයෙ උඩට යනවා. ආයෙ උඩට ගිහින් බලනවා මෙතන තව එලිමන්ට් 30ද කියලා. මේ ස්ටුඩන්ට්ස් මාක්ස් වල ස්ටුඩන්ට් මාක්ස් කියන ලිස්ට් එකේ තව එලිමන්ට්ස් 30ද කියලා චෙක් කරලා බලනවා. එහෙනම් තව එලිමන්ට්ස් එකක් තියෙනවා 40. මාක් කියන වේරියබල් එකට ස්ටෝර් කරනවා 40. ඊට පස්සේ 40 කින් අවුට්පුට් කරනවා. ඊළඟට ආයෙ උඩට යනවා. ආයෙ උඩට ගිහින් බලනවා ආයෙ තියනවද මාක්ස් කියන වේරියබල් එකේ තව එලිමන්ට් තියනවද කියලා බලනවා චෙක් කරලා. 90 තියෙනවා. 90 තියෙනවා නම් මාක් කියන වේරියබල් එකට ස්ටෝර් කරගත්ත 90. ඊට පස්සේ ලූප් එක ඇතුළට ගියා. ඊට පස්සේ print කරා mark is 90 කියලා. ආයෙ උඩට ගියා. ආයෙ බලනවා තව එලිමන්ට්ස් 30ද කියලා. ඒ වගේ මේ අන්තිම එලිමන්ට්ස් එක ගාවට යනවා 45. දැන් මාක් කියන වේරියබල් එකට ස්ටෝර් කරා 45. ඊට පස්සේ ලූප් එක ඇතුළට ගිහින් mark is 45 කියලා කියලා ආයෙ උඩ මෙතනට යනවා. මෙතනට ගිහින් බලනවා තව එලිමන්ට් 30ද? තව වැලියුස් 30ද? තව වැලියුස් නැහැනේ. ඒකින්ද ලූප් එක එන්ඩ් වෙලා යනවා.
මේක රන් කරලා බැලුවොත් මෙතන මේ ගානට ලස්සනට අපිට marks each by each මේ අවුට්පුට් කරගන්න පුළුවන්. marks 20 marks 40 මෙතන ලිස්ට් එකේ ලස්සනට අපිට අවුට්පුට් කරගන්න පුළුවන්. normally අපි මේක යූස් කරන්නේ. මේ marks 20 marks 40 marks 90 23 78 87 45 අපි ඊළඟට තව කතා කරන්න යනවා. හිතන්න දැන් මම for loop අපි ඉගෙන ගත්තනේ. මම for loop එකකින් students 10 දෙනෙක්ගේ මේ numbers 10ක් ගන්නවා. හරිද? අපි list use කරන්නේ store කරන්නනේ. දැන් මට ඕනේ මම numbers 10ක් ගන්න ඕනේ මට. user එකකින් numbers 10ක් අරන් ඒක list එක store කරගන්න ඕනේ. එහෙනම් මම ඉස්සෙල්ලාම මොකද කරන්නේ? list එකක් හදා ගන්නවා. numbers කියලා list එකක් හදා ගන්නවා. මොකද මට ඒ store කරගන්න list එකක් ඕනේ. ඒකින්ද මම numbers කියලා list එකක් හදා ගන්නවා. මට ඕනේ numbers 10ක් අරගෙන ඒ numbers 10 numbers කියන list එකේ store කරගන්න. මම මොකද කරන්නේ? දැන් මම මෙතන range එකක් දෙන්න ඕනේ 10න්නේ. 10 යන්න 10 දෙන්න ඕනේ. මොකද මෙතන for loop එකේ පටන් ගන්න මම default value එකේ මෙතන 1 දුන්නේ නැහැනේ. 1 දුන්නොත් එකෙන් පටන් ගන්නෙ. නැත්තම් පටන් ගන්න කීයද? බිංදුවේ. එතකොට බිංදුව 1 2 3 4 5 6 8 9. එතකොට 10ක් වෙනවා කොහොමද? හරිද? දැන් මට output එක ගන්න ඕනේ. sorry input එකක් ගන්න ඕනේ user එකෙන්. input එකක් ගන්න මම නම් කියලා අරගෙන එතෙන්ට n කියලා දෙමුකෝ. මම number කියලා සමානයි int පොත number ගන්න ඕනේ. ඒකින්ද මම whole number එකක් ගන්න ඕනේ. මම ඒක integer කියන data type එකට convert කරගන්න. දැන් මම enter the number. හරිද? දැන් මෙතන enter කරන number එක අපි මේ numbers කියන list එකට අපිට add වෙන්න ඕනේ. හැබැයි මෙතන numbers කියන list එක empty තියෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තා නේද scenario එකක් කොහොමද අපි list එකකට දෙයක් add කරගන්නේ කියලා. ඒව තමයි මෙතනදී මතක් කරන්නේ. අපි හිතලා අර concept ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ theory ටික. theory ටික ඉගෙනගෙන කොහොමද මේක use වෙන්නේ? මේකට මෙහෙම use වෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. හිතන්න තමයි අපිට පුළුවන් වෙන්නේ මේක. හරිද? දැන් මම numbers කියන list එක ගත්තා. දැන් මට මේකට add කරන්න ඕනේ. add කරන්න නම් මොකද්ද method එක? මතක තියාගන්න ඕනේ. එතකොට මොකද්ද method එක අපි use කරන්නේ add කරන්න? append. append කියන method එක use කරා. ඊට පස්සේ after that මොකද්ද ගන්න? ඊට පස්සේ මොකද්ද අපිට add කරන්න ඕනේ? value එක දාන්න ඕනේ වරහන් ඇතුලේ. value එක මොකද්ද දැන් අපිට add කරගන්න ඕනේ? මෙතන ගන්න input එක add කරගන්න ඕනේ. මෙතනින් අපි user දෙන input එක add කරගන්න ඕනේ. දැන් user මෙතනින් දැන් input එකක් දුන්නා මේ number කියන variable එකනේ store වෙන්නේ. මම append කරගන්න number කියන variable එක. හරි සරලයි. ඊට පස්සේ දැන් අපි මේක run කරලා අපි අන්තිමට loop එක ගෙන්නුනාට පස්සේ print කරලා බලමු මේ numbers කියන list එක. හරිද? මෙතන අපි run කරලා බැලුවොත් program එක run කරලා enter the number 10 දුන්නා පළවෙනි number එක, දෙවෙනි number එකට 20, තුන්වෙනි number 67, 45, 34, 23 මම ඒ වගේ numbers 10ක් දුන්නා. numbers 10ක් දුන්නාට පස්සේ ඒ numbers 10 මේ පිළිවෙලට store කරලා තියෙනවා මේ 10, 20, 67, 45. මම දුන්නේ ඉස්සෙල්ලාම දුන්නේ පළවෙනි number 10, 20, 67. ඒ වගේ numbers 10 මේ list එකේ store කරලා තියෙනවා. අපි තව පැට්‍රිස් කෙක්ෂන් එකක් කතා කරමු. එතකොට තවත් ඔයගලන්ට තේරෙයි. හරි. මේ කෙක්ෂන් එක අපි කියන්නේ මේ කෙක්ෂන් එක කියනවා input කරන්නලු 3 animals. ඒ කියන්නේ animalsලා 3 දෙනෙක් input කරන්නලු. හරිද? ඒ 3 දෙනා ඒ අපි අර input කරපු animal 3 දෙනාගේ නම් තුන store වෙන්න ඕනේ වෙනම list එකක. ඒ list එකේ store වෙලා ඊට පස්සේ output ගන්න ඕනේ එක එක. animal is elephant, element is dog ඒ වගේ එක එක each output කරන්න ඕනේ. අපි කොහොමද කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම දැන් මට මේ animalsලා 3 දෙනා store කරගන්න ඕනේ list එකක් හදාගන්න ඕනේ. මම ඒකින්ද animals කියලා list එකක් හදාගන්නවා. empty list එක. කියන්නේ මේක ඇතුලේ මුකුත් නැහැ. empty list එකක් හදාගත්තා. මේක ඇතුලේ කිසිම මුකුත් නැහැ. කොටු වරහනින් තමයි අපි list එකක් හදාගන්නේ. animals කියලා මම list එකක් හදාගෙන ඒක ඇතුලේ මුකුත් නැහැ. දැන් අපි user එකෙන් ගන්න
ඉන්පුට් ඩේටා ටිකනේ අපි මේ ඇනිමල්ස් කියන ලිස්ට් එක ඇතුළට ස්ටෝර් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒක එක එක අවුට්පුට් කරන්න ඕනේ. දැන් මට දැන් යූසර්ගෙන් ඉන්පුට් 3ක් ගන්න. ඒ කියන්නේ ඉන්පුට් 3ක් ගන්න ඕනේ. ඇනිමල්ගේ නම් ඇනිමල්ස්ලා 3 දෙනෙක්ගේ නම් 3ක් ගන්න ඕනේ. එහෙනම් මම 3 දෙනෙක්නේ. ඒතර 3 පාරක් එකම දේ වෙන්නේ. ඉස්සෙල්ලාම එක එම දේ කියන්නේ ඉස්සෙල්ලාම ඇනිමල් කෙනෙක්ගේ නම ගන්නවා. ආයෙක ඇනිමල්ස් කියන ලිස්ට් එකට ඇඩ් කරනවා. ඊළඟට ආයෙ දෙවෙනි ඇනිමල්ගේ නම ගන්නවා. ආයෙ ඒක ලිස්ට් එකට ඇඩ් කරනවා. ආයෙ තුන්වෙනි එක්කෙනා ගන්නවා. ආයෙ ඒක ඇඩ් කරනවා. එතකොට එකම කෝඩ් එකනේ යන්නේ. ආයෙ ආයෙ රිපීට් and ඒකින්ද මම for loop use කරනවා. for loop කතා කරා x in range කියන ෆන්ක්ෂන් එකෙන් අපි range එකක් දෙමු කීයද? එකෙන් පටන් අරගෙන 4න් ඉවරයි. ඒ කියන්නේ 1 2 3. හරිනේ. අපි දැන් මෙතන run කරලා බලමු. මෙතන අපි input tag ගමු animal කියලා. any කියලා මම animal කියලා අරගෙන මේකෙදි අපි input tag ගමු. enter the animal name. හරි. ඊට පස්සේ ඒ ගත්ත animal name එක අපි list එකට add කරගන්න ඕනේ. animals කියලා list එකට අපි append කරගන්න ඕනේ. append කියන මෙතෙන්ට එන් තමයි add කරගන්න ඕනේ. අර animal කියන variable එකේ අපි user දැන් හිතන්න දැන් මෙතන අපි user ගෙන් input tag කියලා input tag දුන්නාම ඒක animal කියන variable එකේ තමයි store වෙන්නේ. ඒක store වෙන්නේ animal කියන variable. ඊට පස්සේ අර animal කියන variable එක තමයි මම මෙතනට append කරන්නේ. ඒ කියන්නේ ඒකේ value එක append වෙනවා අර animals කියන list එක ඇතුළට. අපි මේක run කරලා බලමු. රන් කරනකන් අපි ඊළඟට දැන් මේ හරිනේ ඉස්සෙල්ලත් කියලා දුන්නේ මේකමනේ හරි දැන් අපි මෙතන print කරගමුකෝ print කරගමු animals කියන list එක හරිනේ මේකෙදි මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලාම වෙන්නේ සරලව මේක බලන්න හරිද දැන් මුලින් ඉඳන්ම ආයෙ කියලා දෙනවා මම animals කියලා list එකක් හදාගත්තා මොකද මට අර animals තුන් දෙනාගේ names තුන store කරගන්න ඕනේ මොකේ ඇතුළේද ලිස්ට් එකක් ඇතුළේ. ඒකින්ද මම animals කියලා ලිස්ට් එකක් හදලා ඒක empty ලිස්ට් එකක් විදිහට මෙතන හදාගත්තා. ඊට පස්සේ දැන් මට තුන් දෙනෙක් ගන්න. ඒතර same code එකෙන් ආයෙ input එක කරන් ආයෙ add කරනවා. ආයෙ දෙවෙනි කෙනාගෙත් input එක කරන් ආයෙ add කරනවා. ඒකින්ද මට ඒක හිතෙන්න ඕනේ මේක repetition දාන්න ඕනේ කියලා. මොකටද එකම code එක ආයෙ ආයෙ ගහන්නේ. ඊට පස්සේ මම for loop එක use කරා. x in range කියන ෆන්ක්ෂන් එකෙන් අපි range එකක් දුන්නා 1. කියන්නේ මේක පටන් ගන්න එකෙන් ඉවර වෙන්නේ 4ෙන්. හැබැයි මේක රන් වෙන්නේ 1 2 3 4 වෙනකන් යන්නේ නැහැ. කියන්නේ 4 දිනා නම් 3 5 දිනා නම් 4. ඒ වගේ. හරිද? දැන් පළවෙනි රවුන්ඩ් එකේ පළවෙනි වැලියු එක එකනේ. ඒ කියන්නේ පළවෙනි කවුන්ට් කියන්නේ පළවෙනි පාර. පළවෙනි ඇනිමල්ගේ නම හරිද? මෙතන ඇනිමල් කියලා මම වේරියබල් එකක් ස්ටෝර් කරගත්තා. මොකද අර දෙන ඇනිමල්ගේ නේම් එක ස්ටෝර් කරගන්න මම වේරියබල් එකක් හදාගත්තා. ඊට පස්සේ දැන් ඉන්පුට් එකක් විදිහට මම යූසර්ගෙන් ඉල්ලනවා ඇනිමල් කෙනෙක්ගේ නේම් එක. ආෆ්ටර් that ඒ ගන්න ඇනිමල් දැන් අපි දෙන යූසර්ට දැන් අපි ඇනිමල් නේම් එකක් දුන්නේ කියලා හිතන්න. දුන්නාම ඒක ඇනිමල් කියන මෙන්න මේ වේරියබල් එකේ ස්ටෝර් වෙනවා. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මේ ඇනිමල්ස් කියන්නේ මෙන්න මේ ලිස්ට් එක. ලිස්ට් එකේ ඩොට් append. append කියන එක අපි යූස් කරන්නේ මොකද්ද? දෙයක් ඇඩ් කරන්න. ඒ කියන්නේ ලිස්ට් එකට මොකක් හරි වැලියු එකක් ඇඩ් කරන්න. ඇඩ් කරනවා ඩොට් append වරහන් ඇතුලේ ඇඩ් කරන්න ඕනේ මොකද්ද? මේක ඇතුලේ තියෙන අර යූසර් දුන්න ඉන්පුට් එක තමයි ඇඩ් කරන්න ඕනේ. ඒකෙන් තමයි මේ වේරියබල් එක මෙතෙන්ට දැම්ම ඇනිමල් කියන්නේ. එතකොට ඇනිමල් කියන වේරියබල් එකේ ස්ටෝර් වෙලා තියෙන ඉන්පුට් එක තමයි මෙතෙන්දී අවුට්පුට් මේ ඇඩ් වෙන්නේ ලිස්ට් එකට. ඊට පස්සේ print කරන animals කියලා ලිස්ට් එක. අපි run කරලා බලලා මේක ලිස්ට් කරොත් enter the name dog cat rabbit කියලා දුන්නොත් දැක්කද? ලිස්ට් එක dog cat rabbit. හරිද? දැන් මට මෙහෙමයි. හරිද? දැන් මේක කියන්නේ මොකද්ද මෙතන අපි ඉන්පුට් ටික ඇනිමල්ස් තුන් දෙනෙකුත් ගත්තා ඒක ස්ටෝර් කරගත්තා හරි. හරි ඒක හරි මෙතෙන්ට නෑ හරි. හැබැයි මෙතන කියන්නේ output each animal. එක එක්කෙනා output කරන්නේ. එක එක්කෙනා කියන්නේ මෙතන මේ තියෙන මේක ලිස්ට් එක පිටින්ම output කළානේ. ලිස්ට් එක පිටින්ම show කළා. හැබැයි මට output කරන්න dog වෙනම cat වෙනම rabbit වෙනම. මම ඒකට use කරන්නේ මොකද්ද for මම ඉස්සෙල්ලා කලින් කියලා දුන්නා. animal in animals කියන ලිස්ට් එක ගන්නවා. මේ ලිස්ට් එකේ නම තියෙනවා ඇනිමල්ස් කියන.
ඇනිමල්ස් ගේ ඇනිමල්. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ ඇතුලේ තියෙන එලිමන්ට් ටික තමයි අවුට්පුට් කරන්න යන්නේ. print කරමු අපි animal මෙතන මතක තියාගන්න හොඳට ඩබල් කොටේෂන් ඇතුලේ දාන්න. animal is කියලා මෙතන අපි අර හදාගත්ත ටෙම්පරරි වේරියබල්. මේකෙදි මොකද්ද වෙන්නේ? අර ඇනිමල්ස් කියන දැන් මෙතන අපි print කරේ මේ ටිකනේ. දැන් මම මේ ටික තමයි ඉන්පුට් එකක් විදිහට දුන්නේ. හරිනේ. මේ ඩොග් කියන ඉස්සෙල්ලාම චෙක් කරලා බලනවා මේ ඇනිමල්ස් කියන එකේ එලිමන්ට්ස් තියනවාද. ඒ කියන්නේ මේකේ කොච්චර එලිමන්ට්ස් තියනවද? කොච්චර එලිමන්ට්ස් කියන්නේ ඉස්සෙල්ලාම මේක බලලා පළවෙනිට මොකක්ද තියෙන්නේ? නෑ. තව එලිමන්ට්ස් එකක් තියෙනවද? ඒකේ පළවෙනිට තියෙන්නේ මොකද්ද? ඩොග්. ඇනිමල් කියන මේ ටෙම්පරරි වේරියබල් එකට ඩොග් එක ස්ටෝර් කරගන්නවා. ඇනිමල් කියන ටෙම්පරරි වේරියබල් එකට ස්ටෝර් කරනවා ඩොග් කියන වැලියු එක. හරිද? ඊට පස්සේ ලූප් එක ඇතුළට යනවා. ඒක print කරනවා. ඊට පස්සේ ආයෙ උඩට යනවා. ආයෙ උඩට ගිහින් බලනවා තව එලිමන්ට් තියෙද. තව එලිමන්ට් එකක් තියෙනවා cat කියලා. cat කියලා එලිමන්ට් එකක් තියෙනවා. ඒක ස්ටෝර් කරගන්නවා මේ ටෙම්පරරි වේරියබල් එකේ ඇනිමල් කියන ටෙම්පරරි වේරියබල් එකේ cat කියන වැලියු එක ස්ටෝර් කරනවා. ඊට පස්සේ ඒක ආයෙ ලූප් එක ඇතුළට ගිහින් print කරනවා. ආයෙ තුන්වෙනි යනවා rabbit. rabbit කියන එක බලනවා. rabbit එක ස්ටෝර් වෙන ඇනිමල් එක. ඊට පස්සේ මේක අවුට්පුට් කරනවා. ඊට පස්සේ ආයෙ උඩට ගියාට පස්සේ ආයෙ තව එලිමන්ට්ස් දැන් ඒකින්ද ලූප් එක එන්න වෙලා දානවා. මේකෙදි වෙන්නේ දැන් සරලව කිව්වොත් යූසර් ගන්න ඉන්පුට් තුන තියෙන යූසර් එකෙන් අපි ඇනිමල්ස් තුන් දෙනෙක්ගේ නම් තුනක් ඉල්ලනවා. ඒ තුන ස්ටෝර් වෙනවා මේ ඇනිමල්ස් කියන ලිස්ට් එකේ. ඊට පස්සේ ඒක each by each අවුට්පුට් කරනවා. අපි මේක රන් කරලා අපි ආයෙත් කරලා බලමු. දැන් මම මෙතන රන් කරනනේ ඉස්සෙල්ලාම cat dog rabbit කියලා. හරිද? මේක අපි සේව් කරලා ඉන්නවා. ඉස්සෙල්ලාම dog කියලා ඉන්පුට් එකක් දෙනවා. ඊට පස්සේ මම දෙවෙනි ඇනිමල් ගේ නේම් එකට cat ඊට පස්සේ rabbit කියලා දෙනවා. දැක්කද මේ dog cat rabbit. ඒ මොකද වෙන්නේ? මම මේ කෙලින්ම ලිස්ට් එක මෙන්න මෙතනදී අවුට්පුට් කරා. ඊට පස්සේ මට ඕනේ each output each animal එක එක්කෙනා අවුට්පුට් කරන්න. මම ඒකින්ද for loop එකක් යූස් කරා. animal කියලා ටෙම්පරරි වේරියබල් එකකින් animals කියන ලිස්ට් එකේ. ඒ කියන්නේ මේකේ පළවෙනියට තියෙන එක අරගන්න. කියන්නේ පළවෙනියට තියෙන මොකක්ද? මෙතන අපි පළවෙනියට දුන්නේ dog. dog මෙතන තියෙන ලිස්ට් එක. dog කියන එක animal කියන වේරියබල් එකට ස්ටෝර් වෙනවා. ඊට පස්සේ ලූප් එක ඇතුළට ගිහින් ඒක මෙතන අවුට්පුට් කරනවා. ඊට පස්සේ ආයෙ උඩට යනවා. ආයෙ උඩට ගිහින් ආයෙ තව එලිමන්ට් තියෙද? ඒ කියන්නේ තව වැලියුස් තියෙද කියලා බලනවා. තව වැලියුස් එකක් තියෙනවා. තව වැලියු එකක් තියෙනවා cat. cat කියන එක මේ ඇනිමල් කියන වේරියබල් එකට ස්ටෝර් වෙනවා. ඊට පස්සේ ඒක අවුට්පුට් කරනවා. ආයෙ උඩට යනවා. ආයෙ උඩට ගිහින් බලනවා තව එලිමන්ට්ස් හැවුද කියලා මේ ඇනිමල්ස් කියන ලිස්ට් එකේ. එහෙනම් තව එලිමන්ට්ස් එකක් මෙතන rabbit කියලා තියෙනවා. rabbit කියලා තියෙනවනේ ඇනිමල්ස් කියන වේරියබල් එකට අර රැබිට් කියන වැලියු එක ස්ටෝර් වෙනවා. ඊට පස්සේ මේ ලූප් එක ඇතුළට ගිහින් ඒක animal is rabbit කියලා අවුට්පුට් වෙන මේ ප්‍රෝග්‍රෑම් එක එතනින්ම එන්න වෙනවා. තව එලිමන්ට් නැහැ නේ මෙතනට ගියාට පස්සේ. තව එලිමන්ට් තියනවාද කියලා චෙක් කරද්දි එලිමන්ට්ස් නැහැ. එහෙනම් ලූප් එක එන්න වෙනවා. මේ තියෙන්නේ මෙතන. මම ඉස්සලාම dog කියලා cat rabbit. ඒ තුනම ස්ටෝර් කරගත්ත ලිස්ට් එක. ඊට පස්සේ මම each by each අවුට්පුට් කරා.